මට හම්බුණා පොතක්. මේ පොතේ හරි ලස්සන මේ කවියක් හම්බුණා. මේ පොත ලියන්නේ ඉලක්ෂ ජයවර්ධන. ඉලක්ෂ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. අහසකට ලස්සන ගෑවමයි තම්පාට. හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බහැරෑට. දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට. අඳින්නට ඕනේ නැහැ ඒ නිසා ආවාට. චිත්‍රයට නගද්දී එක ළඟින් නැන්දාට. අහස සයුරට දුරයි බර වැඩි මගේ දූට. ගගනතේ මායි මේ නුඹ ඇඳපු වවුලාට. ළඟින් තව කෙක් අඳෙමු තනිය හොඳ නෑ ඌට. ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව. දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව. චිත්‍ර අපි නොඇදයිමු දුවේ අපි දෙන්නාව. එහෙම වුණොතින් ළමයි සොයයි නුඹේ අම්මාව. ඉලක්ෂගේ කවිය මෙහෙම කියවලා මට ආයම මතකට එන්නේ කාවද දන්නවද? සෝමතිලක ජයමහා මහතා ගයන මෙන්න මේ ගීතය. අපි හැමෝම අහලා තියෙන ආදරණීය ගීතයක්. පොඩි දූගේ සිනාරලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සෙනෙහෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. ගයක් කියන්නේ ආදරේ උල්පතට. පැලක් වුණත් ලස්සන ආදරේ තරමට. වපුරන ආදරේ අස්වනු නෙලන්න හුඟක් ගෙවල් වල අම්මයි තාත්තයි හිටියේ නැහැ. සමහර ගෙවල් වල ආදරය වපුරලා අම්මා හරි තාත්තා හරි හුඟක් දුර ගිහින්. හැබැයි දන්නවද? ඒ අය හුඟක් දුර ඉඳන් අපි දිහා බලාගෙන ඇති. හරිම ආදරේ.